හෙල්ලෝ යාළුවනි. ඔයාලා අදත් එකතුලා ඉන්නේ දිනූටෙක් YouTube channel එකත් එක්ක. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ වැඩ ලේසි කරගන්න සුපිරිම account එකක් හා සුපිරිම apps 4ක් ගැන. මේ තියන්නේ මම ඔයාලට කියපු ඒ account එක. මම මේ post එක නම් මම Facebook එකෙන් download කරගත්තේ. මම එයාලගෙන් අහලා බලපු විදිහට මෙයාලට කියලා ඔයාලට කැමති logos YouTube thumbnail හදන්න නැති YouTube thumbnail ඔයාලට banner post ඒ වගේ graphic නිර්මාණ ගොඩක් මෙයාලට කියලා සුළු මුදලකට හදා ගන්න පුළුවන්. රුපියල් 100ක් 200ක් අතර සුළු මුදලකට මෙයාලා ඉතාලම quality එකට වැඩේ කරලා දෙනවා. එයාලව මේ මෙතන පෙන්නන නමින් Facebook එකේ contact කරගන්න පුළුවන්. ඔයාලට මේක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යන්. මම දෙවෙනි apps එක විදියට ඔයාලට යොදාගත්තේ DSLR කැමරා එක. ඔයාලගේ ෆෝන් එකේ කැමරාව ගොඩක් මාඩු නම් quality මදි නම් මේ app එක use කරලා ඔයාගේ ඒ low මේ quality අඩුම කැමරාව ටික සාමාන්‍ය මට්ටමකට ගන්න පුළුවන්. මේ app එක නම් මට ඉතාම වටින app එකක්. ඔයාලට මේ app එක වටිනවා කියලා හිතනවා නම් අපි subscribe කරමු. ඊළඟට මම දෙවෙනි apps එක විදිහට යොදාගත්තේ MP3 video converter එකක්. අපි දැන් සාමාන්‍යයෙන් අපි screen video දාලා ඉවරලා ඒක MP3 එකක් ගන්න වුණොත් Google එකෙන් in-time data එහෙම ගොඩක් වියදම් කරගෙන තමයි අපිට ගන්න වෙන්නේ. මේ app එකෙන් අපිට නොමිලේ මේක MP3 කරගන්න පුළුවන්. මම මේ app එකේ link එක description එකේ දාලා තියන්නම්. මම ඊළඟට තුන්වෙනි app එක විදිහට use කරේ මෙතන People's Pay කියන app එක. ඔයාලට ඒකේ ඔයාලගේ account එක People's Pay නම් ඒ කියන්නේ ඔයාලගේ bank account එක People's Pay නම් මේක පට්ටම් වටින app එකක්. මොකද මේක මේ සමහර device වලට දෙන්නේ නැහැ කියලා තියෙනවා මේ අනිත් bank app. මේක ඒ වගේ නෙවෙයි ඕනම phone එකක දෙනවා පට්ටම quality app එකක්. මම ඔයාලට හතරවෙනි app එක විදිහට යොදාගත්තේ video downloader කියන app එක. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලට Facebook එකේ වීඩියෝ එක download කරගන්න ඕනේ නම් ඔයාලා Google එකටම ගිහින් download කරගන්න ඕනේ. gallery එක download කරගන්නවා නම් මේ app එක මාර්ගෙන් ඔයාලට Facebook package එක විතරක් තිබ්බත් මේකෙන් වීඩියෝ download කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම ඉතාලම recommend කරන app එක තමයි මේක. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යටින් තියෙන subscribe button එක ඔබලා bell icon එක තෝල් කරගෙනම යන්. එහෙනම් යාළුවනේ අපි යනවා.